Yeah. Hey guys, අපි මේ යන්නේ නාදගම් බලන්න නුවරඑළියට. මම වාහනේට නැග ගමන් කරේ හොඳට නිදාගත්ත එක. මොකද ට්‍රිප් එකක් යන්න කලින් දවසේ ඔයාලට නිින්ද යන්නේ නැහැ නේද? ඒ වගේ තමයි මටත් උනේ. ඉතින් මම හොඳට නිදාගෙන නැගිටිද්දි උදෙත් වෙලා. අතන් හරියට තමයි මාව හැරුනේ. ඉතින් නැගිටිද්දි හොඳටම බඩගිනිත් එක්ක ඊට පස්සේ අපි ලස්සන තැනක් හොයාගෙන එතන නැවැත්තුවා උදේට කන්න. අපි ගෙදරින් එද්දි ගෙනාවා පොල් සම්බෝලයි පරිප්පුයි එක පාන්. ඊට පස්සේ අපි කාලේ ඉවරලා ආයෙ යන්න පිටත් වුණා. මම නාදගම් බලන්න යන ගොඩක් ආසාවෙන් හිටියේ කෙනෙක්. ඒත් මට එකපාරක්වත් යන්න හම්බුනේ නැහැ කලම් තියෙද්දි. ඒ නුවරඑළිය තියනවා කිව්වට පස්සේ මම ඒක දැනගත්ත දවසේ නම් මට මාර ආසාවක් තිබ්බා යන්න. ඉතින් කොහොම හරි මම යනවා නාදගම් බලන්න. නුවරඑළියට ආවට පස්සේ දැනෙන ෆීලිං එක ඒක ගයිස් කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඔයාලත් දන්නවා. අපි මුලින්ම ගියේ අපි නවතින තැනට. අපි හිටියේ ලුලු බංගලෝ එකේ. ඒක තියෙන්නේ හරියටම ග්‍රෙගරි ලේක් එක ගාවමයි. ඉතින් අපිට ගොඩක් ලේසි වුණා අපේ වැඩ ටික කරගන්න. මේ තමයි ලුලු බංගලෝ එකේ view එක. අපි කෙලින්ම ගියේ ඊට පස්සේ මාකට් එකට. මොකද අපිට මාකට් එකට යන්න වුණා අපිට දවල්ට රැට කෑම හද දෙන අයට ඕන බඩු ටික දෙන්න. ඉතින් අපි ඒ ටික ගන්න ගියා. මැන්නි. ලස්සනට. ඊට පස්සේ අපිට ඕන කරන අනිත් බඩු ටිකත් අපි කීල්ස් එකෙන් අරගෙන අපි ආයෙ ආව බංගලෝ එකට. ඉතින් ආපු ගමන් මෙයාලා මෙහෙම තමයි හැසිරුනේ. ඊට පස්සේ බංගලෝ එකේ අපිට කෑම හදා දෙනකන් අපි පොඩ්ඩක් chill වුණා. මෙහෙම තමයි යාලා අපිට ලන්ච් එක රෙඩි කරලා දුන්නේ. එයාලගේ කෑම මාර්ම රසයි. යාලා රසට රයිස් ඇන් කරි හදලා දුන්නා අපිට. හිටි දවස් ටිකේ පහද දුන්න කෑම මාර්ම රසයි. ෆයිනලි අපි ආවා නාදගම තියෙන තැනට. මුලින්ම ගියේ අපේ ටිකට්ස් ටික ගන්න. එතන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. කොහමරි අපි ඉඳලා ටිකට්ස් ටික අරගෙන ගියා නාදගමට. The Festival of Music.
शोभा से भाना मनाशा इत मेरी सोगा उबेरू तक कना साही लमा पुंसत पायन्ने कोमत මාසකට සැරේවා ඔබේ ආදරයකට ආසයි හේතු වෙන්නට කාරිමේ සඳ ඔබ දැක ගන්න නෑද ඔබේ ආදරයකට ආසයි හේතු වෙන්නට කාරිමේ සඳ ඔබ දැක ගන්න පල ගැහුණු කම්මුල්ලෑගේ හිත කෙලියන්න යාවේ හිරිමල් උදේ සිනහවෙන මොහොතක් ගානේ හිත සනසයි ඇමගේ නොසිතුදිනේ Everything ආදරයෙන් මාවෙනුවෙන් ඉඳිනා අයුරු නිදිමීදනින් එඟුවන් පාමුල සිත්වාරු බිඳී ඔබ ළඟ විවුරු ඒගවලා අතුරාලා සඳ පායා ඉත්නාදරෙන් අමවීමයි ඉමිහු අතුරාලා සඳ පායා ඇතින තුරුලේ පයාවිරේ අඳුරේ තනි වෙන්නේ සොඳුරේ අත්වැල්බඳ දුර ඇතට ඉගිලයන් ආදරේ සීමා සොයා කුළුඳුල් මනමාලකම් පිඳිමින් හරි ආදරෙන් සංගවාසෝ සුසුමත්කා දවරසා දවරසා ඔබ ඉනවුණා සිරුවෙන් දැසවසා පුරුදුබී ඔබ ඉනවුණා
හිමිපෙතුම් සොයා ලුහු බඳින තුරා හමු විතියේවි ජීවිතේ සුන්දරයි සිතා කටුවටුම් තරා සෙනසුමත්තියේද මගේ දුවේ නාදගම ඉවර වෙලා අපි මේ ආවේ ෆෙස්ටිවල් පාර්කයට. මේක ඇතුලේ එක ගේම්ස් තිබ්බා. ඒත් අපි ගේම්ස් ප්ලේ කරන්න ගියේ නැහැ. කන්න තමයි ඇතුළටම ගියේ. ඉතින් ගොඩක් රෑ වෙලා තිබ්බේ. ගොඩක් සීතලත් එක්ක. යද්දී මෙහෙම තිබ්බ තැනින් තැන ගිනි මැලවල් ගහලා එතනට අපිට කියලා කිඳලා ඊට පස්සේ ගියා කන්න. මේ නාදගමෙන් පස්සේ දවසේ උදේ අපි යාළුවට කිව්වා අපිට කිරිබත් හදලා දෙන්න කියලා. හිතුවටදී ගොඩාක් රසයි. වෝටර්මෙලන් දුන්නා යාළුවා අපිට. මේ තියෙන හැම මල් ගහකින්ම මම මල් කඩලා ලස්සන මල් පොකුරක් හදාගත්තා. එතන තියෙන මල් ටිකෙන් කඩන්න ලෝභයි අතරම. ඒක නිසා ඒව කැඩුවේ නෑ. අනිත් එක කඩලා පොකුරක් හදාගත්තා. ඒත් මේ මල නම් දුන්නේ එයා. ඊට පස්සේ අපි අබේවැල පැත්තට යන පිටත් වුණා. අබේවැල ඇත්තටම ගියේ අපි ෆාම් එක බලන්න නෙමෙයි. කට්ටියට ෆ්‍රෙෂ් මිල්ක් බොන්න ඕනේ කිව්වා. ඉතින් ඒක නිසා ගියා. මේ යද්දි හම්බුනේ තැනක් මේක මම TikTok එකේ දාලා තියෙනවා. ඇත්තටම ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. මන්නම් කිලිම නාය දාමොඩ නාය. එන්නේ ඔළුව දාලා බාජේ දාලා ගයිඩ් එකේ බලන්න. So cute. කතාව හදපන් ඉක්මනට. කිරියෝනේ. ඊට පස්සේ අපි අබේවැලේ ඉඳන් ආවා මෙන්න මේ තැනට. මෙතනට කියන නම නම් දන්නේ නැහැ. අබේවැලේ ඉඳන් පව් ගඩන් ඉස්සරහට ඉදි තමයි මෙතන හම්බෙන්නේ. මෙතන ටිකක් ෆේමස්ලු ෆොටෝ ෂූට් වලට. මම TikTok එකේ දැකලා තියෙන වීඩියෝස් ඔයාලත් දැකලා ඇති. මේ මෙතනින් දෙයිසින් බලන්න. සුදු සපත් දෙනවා දාන්න. ඉන්නේ නේද? මොකෙන් තමයි වතුරට අර දාන්නේ ෆාම් එකේ පැලගන්න. ඊට පස්සේ අපි පොඩ්ඩක් chill වෙන්න කියලා කන්දක් උඩකට ආවා. එතන නම් පොඩ මීදුමේ වැහිලා. එක පාට මීදුම එනවා එක පාට යනවා. මං කාලේ ඉවරයි. හරිම ෂෝක් තනක් එතන. මේ තියෙන නාදගම දෙවෙනි දවස. අපි දෙවෙනි දවසේ ටිකට් අරන් නැතුව මෙතන ඉඳන් හොඳට නාදගම ඇහුවා.
අපි එදා රෑ අපි හිටිය තැන්න පොඩි කෑම්ප් ෆයර් එකක් දැම්මා. හැබැයි මේක පත්තු කරගන්න වෙලා ගියා මොකද ඒ දරුවෝ ඔක්කොම තෙමිලා. මෙහෙම තමයි ඩිනර් එක තිබ්බේ. එයාලා අපි ඉල්ලපු විදිහටම අපිට කෑම හදලා දුන්නා. මේ අන්තිම දවසේ උදේ අපි බ්‍රෙක්ෆාස්ට් අරන් බංගලෝ එකෙන් චෙක් අවුට් වුණා. ඊට පස්සේ අපි යන මග කොහේ නවත්තලා නානවා කියලා තමයි ප්ලෑන් කරේ. ඒ යද්දී අපි පාරින කට්ටියගෙන් අහගෙන ගියා කොහෙද නාන්න හොඳ තැනක් තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට යාළුවා කිව්වා නානුවේ මේ ඇල්ල තියෙනවා කියලා. හැබැයි මේ එතන නෙවෙයි. මොකද අපි එතනට ගියාම එතන ගොඩක් සෙනග. ඊට පස්සේ අපි ඒක පව කරගෙන චුට්ටක් උඩට යද්දී තමයි මේ ඇල්ල හම්බුනේ. මේකත් තියෙන නානුවය. මෙතන වතුර මාරම සීතලයි. අපි සීතලේ ගල් වෙලා හිටියේ. මෙතනින් නාදගම් vlog එක ඉවරයි guys. Thanks for watching. See you in my next vlog. Bye.